සීමාව කියන කතාවේ තියෙන සියලු සිද්ධාන්ත ටික දැන් කියාගෙන යනවා. හොන්දට අහගෙන ඉන්න සිද්ධිය. සීමාව. සීමාවේදී වෙන්නේ මොකද්ද? ඔයාට ශ්‍රිතයක් තියෙනවා. අපි උදාහරණයක් විදියට ගමු fx සමානයි x ධන 4 කියන එක. හරිද? දැන් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයාට මේකේ විචල්්‍ය යම් කිසි අගයකට ගමන් කරනකොට යම් කිසි අගයකට ගමන් කරනවා කියන්නේ ඒ අගයට ආසන්න වෙනකොට ශ්‍රිතය ගමන් කරන්නේ කීයටද? ඕක තමයි සීමාව කියන්නේ. අපි උදාහරණයක් බලමු. x කියන කෙනා 5 වෙත යනවා. අපි ධන 5 වෙත යනවා. හරි. x කියන කෙනා 5 වෙත යනවා මිසක් 5 වෙන්නේ නැහැ. 5ට ලං කරනවා. එතකොට අපි x අක්ෂයක් ඇඳලා ඕකේ ධන 5 මාක් කරොත් ධන 5 හරියද? ධන 5 මාක් කරොත් ධන 5 වෙතට එන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි ධන පැත්තෙන් ඍණ පැත්තෙන් 5 වෙත එන්න පුළුවන් සහ ධන පැත්තෙන් 5 වෙත එන්න පුළුවන්. හරිද? ධන පැත්තෙනුයි ඍණ පැත්තෙනුයි එතැයි මම දැන් ඉක්මනට මේක මතක් කරනවා. එතකොට ඍණ පැත්තෙන් 5 වෙත ධන පැත්තෙන් 5 වෙත එනවා. දැන් ඍණ පැත්තේ ඉඳලා මෙහෙට එනකොට එයා මේකේ තියෙන මේ ඍණ අගයන් පහු කරගෙන තමයි එන්නේ. ඒ කියන්නේ ඍණ දැන් මේ පැත්තේ තියෙන ඍණ 1000 100 ඔහොම පහු කරගෙන එන්නේ. ඍණ 100 ඍණ 10 ඊට පස්සේ බිංදුව 1 2 ඔහොම ටික ටික මෙතන 4 4.5 ඕම ටික ටික පහට ලං කරනවා. පහට ලං වෙනවා කියන්නේ නිකන් 4.999 වගේ ඕම 9ව ගොඩාක් පහට ලං වෙනවා. හැබැයි පහ වෙන්නේ නැහැ. පහ වෙත යනවා. පහ වෙන්නේ නැහැ. පහට ලං කරනවා. ධන පැත්තෙන් එනකොට මොකද වෙන්නේ? ධන පැත්තෙන් එනකොට දැන් මෙහෙ ලක්ෂ විතර හිතා ගන්න. 1000 100 10 ඔහොම එක දිගට එනවා දැන් මෙහෙම. එතකොට මෙහෙට එතකොට 7 ඔය 6 ඔහොම ටික ටික මෙහෙට එනකොට මේකට ටික ටික ලං කරනකොට මේ හරිය ළඟා ගියා 5.0.0.1. ඊටාම පහට ළඟයිනේ. පහට ළඟයි. හරි. එතකොට x කියන විචල්්‍ය පහට ලං වෙනකොට පහ වෙත යනකොට පහ වෙන්නේ නැහැ. පහට ලං කරනකොට ශ්‍රිතය යන්නේ කීයටද? එතකොට අපි කරන්නේ මේ අගයන් එකින් එක මේකට ආදේශ කරනවා. එකින් එක ආදේශ කරනවා. දැන් මේකට දාගෙන යනකොට අගයන් නිකන් මම ඔක්කොම දාන්නේ නැහැ. කීපයක් දාන්න. 1 2 4 දාන්නකෝ. 1 දැම්මොත් කීයද? 4 1යි 5යි. ඊට පස්සේ 2 දැම්මොත් 6යි. 4 දැම්මොත් 8යි. ඊට පස්සේ 4 ඉඳලා ඔහොම යනකොට 4.999 මේකට දැම්මොත් ඒකට 4ක් එකතු කරාම කියන්නේ 4ක් එකතු කරාම කීයටද යන්නේ? x ට 4.99999 දැම්මොත් fx කියන කෙනා කීයටද යන්නේ? එතකොට 4.99999ට එකතු කරනවා තව 4ක්. එතකොට කීයද එන්නේ? 8.99999. කීයටද මේ ලං වෙලා තියෙන්නේ? කීයටද ලං වෙන්නේ? 9ට තමයි ලං වෙන්නේ නේ. 8.999 කියන්නේ. හරි. මේ පැත්තෙන් එනකොට මෙහෙන් එනවා. එතකොට 10 7 6 ඔහොම එනවා මෙහෙට. එතකොට 6යි 6 දැම්මොත් කීයද? 10යි. ඊට පස්සේ ටික ටික මෙහෙට ලං වෙනකොට 5.0 මේ ගාන දානවා. ඒකට 4ක් එකතු කරාම කීයද? 9.041. කාටද ලං වෙන්නේ? 9ට ලං වෙන්නේ. එතකොට ඔයාට පේනවා x ගේ අගය පහට යනකොට ශ්‍රිතය කීයටද යන්නේ? 9ට තමයි ලං වෙන්නේ. එතකොට x මොකද වෙන්නේ? x ට මේ අගය දාන්නකො. මේ කතාව එහෙමයි. මේ අගය x ට දාන්න. එතකොට කීයද එන්නේ? 9යි. ඒක තමයි උත්තරේ. හැබැයි 9 වෙන්නේ නැහැ. ඒක 9ට ආසන්න වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට x කියන කෙනා 10ට ගියා නම් මොකද වෙන්නේ? මෙතනට 10 දාන්න 10 4යි 14යි. ඒ කියන්නේ මේක 14ට තමයි ලං වෙන්නේ. 14 වෙන්නේ නැහැ. හරිද? ඕක තමයි මේකේ කතාව. x යම් කිසි අගයකට යනකොට ශ්‍රිතය ගමන් කරන අගය. හරි. දැන් ඔයා මොකද කරන්න ඕනේ? දැන් ඊළඟට මේක ඇතුලේ ගණන් ආකාර කීපයක් කතා කරන්න තියෙනවා. පළවෙනි එක ලිමිට් x යම් කිසි අගයකට යන අපි උදාහරණයකට බිඳුව කියලා හිතමුකෝ. x බිඳුව වෙත යනවා. යනකොට අපිට දෙනවා ප්‍රකාශනයක් මෙතන. අපි ගාණක්ම ගමුකෝ. x වර්ගය ධන 4x ඍණ 3. හරිද? 4x ඍණ 3. x බිඳුවට යනකොට ශ්‍රිතය කීයටද යන්නේ? දැන් මේ වගේ තනි පේලියක ප්‍රකාශනයක් නම් තියෙන්නේ. ඔයාට මේ x අගය කෙලින්ම මේකට ආදේශ කරලා වැඩ ඉවර කළා දාන්න පුළුවන්. කෙලින්ම x අගය ආදේශ කරා කීයද? ඍණ 3යි. හරිද? සමාන ලකුණ දාන්න නැතුව ඊතලයක් දැම්මේ ඇයි?
ගයි ළඟ දේ. ඔය තමයි වැදගත් දේවල්. අපිට මේ අගය හොඳට අහගන්න. මේ ශ්‍රිතය 9 වෙන්නේ නැහනේ. කියන්නේ සමානයි 9 ලියන්න බෑ. 9 වෙන්නේ නැහැ. 9ට ලං වෙනවා විතරයි. ඒකයි අපි ඊතලයක් දාලා ඔක ලියන්නේ. හරිද? හරි. ඊට පස්සේ දැන් ඔන්න මේ තියෙන්නේ අපිට නිකන් සරලව එක පේලියක ප්‍රකාශනයක් આવත් අපිට නිකම්ම ආදේශ කරලා ඒ අදාළ අගය උත්තරේ ලියන්න පුළුවන්. අපි හිතමු මෙන්න මෙහෙම එකක්. ඔයාට ලිමිට් x යම් කිසි අගයකට යනකොට ඔයාට දෙනවා මෙන්න මෙහෙම ශ්‍රිත දෙකක බෙදීමක්. ඒකට අපි කියන්නේ පරිමේය ශ්‍රිතයක්. මේ වගේ ශ්‍රිත දෙකක බෙදීමක්කට සීමාව දාන්න. ඔයා ඉස්සෙල්ලම කරන්නේ මේ අදාළ අගය මේකට ආදේශ කරලා බලනවා. නිකම් දාලා බලනවා, හිතෙන් හදලා බලනවා. දාලා බැලුවාම ඔයාට පේනවනම් හරය බිඳුවක් වෙනවා. අන්න අවුලක් තියෙනවානේ. හරය බිඳුව වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේක අර්ථ විරහිත වෙනවා. එතකොට අපි කරන්නේ හරය බිඳුව වෙන සාධකයේ බලනවා. කියන්නේ මොකක් හරි කොටසකින්නේ හරය බිඳුව වෙන්නේ. ඒක හරය අර්ථ විරහිත. නැත්නම් හරය ශුන්‍ය වීම වළක්වන විදිහට මෙයාට යම්කිසි සුළු කිරීමක් කරනවා. සුළු කිරීමක් කරලා මේක තව සරල කරගෙන අපිට සීමාව දාන්න පුළුවන්. හරය බිඳුව වෙනවා නම් අපිට ඒ ඔප්ෂන් එකට තමයි යන්න තියෙන්නේ. හරිද? එතකොට ඔන්න තව අවස්ථාවක් මතක් කරා. මම උදාහරණයක් ලිව්වේ නෑ. කළ යුතු දේ කිව්වා. හරි. ඊට පස්සේ තව එකකට එනවා. දැන් මේක කතාව කියලා ඉවරයි. එතකොට පොඩි වෙලාවයි මේ වැඩේට යන්නේ කොහොම මතක් කරගන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට තියෙන දේ තමයි මෙන්න මේ වගේ එකක්. හරිද? ඔයාලට අපි හිතමු ලිමිට් මෙන්න මෙහෙම x a වෙත යනකොට x ගේ n a ගේ n බෙදීම x ඍණ a. මෙන්න මෙහෙම එකක් තිබුණොත් මේ වගේ එකක්. මේ වෙලාවට ඔයා මොකද්ද කරන්නේ? මේ වෙලාවට ඔයා මොකද කරන්නේ? බලන්න මේක ලියලා තියෙන විදිය. x යනවා යම් කිසි අගයකට x ගේ n a ගේ n මොනවද මේ n කියන්නේ? බලය. මොකක් හරි තාත්වික සංඛ්‍යාවක්. ඒක ධනාගයක්, ඍණාගයක්, භාග සංඛ්‍යාවක් ඕන එකක් වෙන්න පුළුවන්. ඒ බල දෙක අයින් කරාම ඉතුරු කෑල්ල යට තියෙනවා නේද? ඔයාලට කෙලින්ම මේකට අදාළ උත්තරේ ලියන්න පුළුවන් n වතාවක් x වල n ඍණ 1 කියන සූත්‍රය පාවිච්චි කරලා. ඒ කියන්නේ බලය ලිව්වා මෙතන තියෙන කෙනාගේ බලයෙන් එකක් අඩු කරලා ලියනවා. හරිද? මේක තමයි ඔයාලට ලියන්න තියෙන කතාව. එතකොට ඒකට අදාළ කරන මොන හරි සුළු කිරීම් තිබුණොත් අන්න ඔයාලට ඒ වෙලාවට එතනදී ඒක කරන්න වෙනවා. ඊළඟ එක ත්‍රිකෝණමිතිය කෑල්ල. x බිඳුවට යනකොට sin x යට x කියන කෙනාට අපි 1යි කියලා ගන්නවා. මේක ඇවිල්ලා හරිද? දැන් x බිඳුවටනේ යන්නේ. එතකොට මේක බිඳුවයි මේකත් බිඳුවයි sin බිඳුව බිඳුවයි බිඳුව බෙදීම බිඳුව අර්ථ විරහිතයි. හැබැයි ඒකට 1යි කියලා ගන්න. මේක හැදෙන විදිය සිද්ධාන්තවලදී අපි සාධනය කරලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා මෙන්න මේ අවස්ථාවේදී මෙතන තියෙන කෝණයම මෙතන තියෙනවා නම් ඒකට සමස්තයක් වශයෙන් අපිට 1යි කියලා ගන්න පුළුවන්. එතකොට හිතන්නකෝ ඔයාට මෙහෙම තිබ්බා කියලා. දැන් මම මේ තියරි ටික මතක් කරන්න. sin 3x යට 3x තිබ්බා කියලා. ඔන්න ළමයි වරද්දලා මේකට ලියනවා 3යි කියලා. නෑ මේකත් 1යි. මෙතන තියෙන කෝණයම තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන කෝණයම මෙතන තියෙන්නේ. එහෙම තියෙනවා නම් ඒක 1යි. මේක sin වලට විතරයි මේ කතාව. cos tan වලට එව්ව නෑ. හරිද? හරි. එතකොට ඔයාට මෙන්න මේ බලන්න නිකන් තිබ්බොත් ආගේ ආදේශ කරා ගත්තා. නිකන් ශ්‍රිත දෙකක බෙදීමක් තියෙනවා බැලුවොත් හරය බිඳුව වෙනවා නම් ඒකට සුළු කිරීමක් කරලා ඒක නවත්ත ගන්නවා. ඊට පස්සේ මේ ආකාරයට ආවොත් මෙන්න මේ සූත්‍රය අපිට පාවිච්චි කරලා ගන්න පුළුවන්. මේවා සාධනයන් තියෙනවා. හරිද? එතකොට ත්‍රිකෝණමිතික පදයක් ආවොත් ක්ෂණිකව අපිට ඒකට 1යි කියලා මේ අවස්ථාව තියෙනවා නම් ගත්තයි. මේවා සාධනයන් කරපුවා දැන් මේ වෙලාවේ කරන්නේ ඒ තියරි කොටස් මතක් කිරීම විතරයි. හරිද? තියරි කොටස් ටික මතක් කරලා ඔයාලට අවශ්‍ය දේවල් ටික කියලා දෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. ඒක වෙන්නේ මෙන්න මෙහෙම එකක්. x අනන්තයට යනකොට x අනන්තයට යද්දී අපි මෙන්න මේ දේ දැනගන්න ඕනේ. 1 යට x වල අගය කීයටද යන්නේ? 1 යට අනන්තය. අනන්තය කියන්නේ එන ලොකු අගයක්. 1 යට ලොකු අගයකින් බෙදුනොත් මේක කීයකට යනවද? බිඳුවට තමයි යන්නේ. එතකොට ඔයාට දුන්නොත් එහෙම අනන්තයට යනවා මෙන්න මෙහෙම ප්‍රකාශන දෙකක බෙදීමක්.
ඔයා බලන්න ඕනේ හරයයි ලවයයි දිහා බලලා x ගේ නැත්නම් විචල්ලේ වැඩිම බලය තියෙන පදය මොකක්ද කියලා. අපි හිතමු උඩයි යටයි දෙකම බලුවාම ඔයාට වැඩිම බලය තිබුණේ 3. කියන්නේ x ඝනය. ඔයා කරන්න ඕනේ සියල්ලම උඩයි යටයි දෙකම x ඝනයෙන් බෙදලා දානවා. x ඝනයෙන් බෙදුවාම ඔයාට මෙන්න මේ වගේ එක යට x, එක යට x වර්ග, එක යට x ඝනය, එක නෙමෙයි මොන ඉලක්කම තිබ්බත් අවුලක් නැහැ. අන්න ඒ වගේ කෑලි ටිකක් හැදෙනවා. ඒවා කෙලින්ම බිඳුව කරන්න පුළුවන්. බිඳුව කරාම ලස්සනට උත්තරයක් අවසානයේ සුළු වෙලා එනවා. ඕක තමයි සීමාවේ කතාව. හරිද? දැන් ඊටාම පොඩි වෙලාවක් තුල සීමාවට අදාළ සම්පූර්ණ સિદ્ધාන්ත ටික ඉක්මනට මතක් කරලා ඉවර කරා. හරිද? එතකොට සීමාවේදී වෙන්නේ ඕක. මොකද්ද මුලින් කිව්වේ? x නැත්නම් විචල්ලේ මොකක් හරි අගයක් වෙත යනකොට ශ්‍රිතය ළඟා වෙන අගය තමයි සීමාව කියන්නේ. එතකොට ඒකට අදාළව අපි සීමාවේ අවස්ථා කීපයක් මතක් කරලා අපි මොනවද තිබුණේ කියලා බැලුවා. හරි. දැන් ඔයා හිතන්න ඔයාට මේකේ સિદ્ધාන්ත මුකුත් නැහැ කියලා ගන්න ටක් ගාලා රෙකෝඩින් එක අපි ඒක බලන්න. දැන් ඔයාට මේ ටික ප්‍රමාණවත් නම් මොකද්ද කරන්න ඕනේ? ටක් ගාලා ගියා. ඊට පස්සේ තව මේකේ ප්‍රශ්න තියෙනවා. ඉක්මනට ප්‍රශ්න ටික කරා. විභාග ප්‍රශ්න ටිකක් තියෙනවා. විභාග ප්‍රශ්න ටික කරලා දැම්මා. පොඩි වෙලාවයි යන්නේ. ඔයාට සීමාව සාමාන්‍යයෙන් පැයකින් එකහමාරකින් උපරිම එකහමාරක් ඉක්මනට බැලුවා. මේක තමයි වෙන්නේ වැඩේ කොට දාලා. මේකේ සීමාවේ වැඩි හරියක් ප්‍රැක්ටිස් කරන්න හොඳට බලන්න ප්‍රතිබද්ධයෙන් වැඩි කිරීම කියන එක. මොකද්ද මේ ප්‍රතිබද්ධය කියන්නේ? මෙන්න මෙහෙම එකක්. අපි හිතමු x ධන a කියලා පදයක් තියෙනවා කියලා. ඒකේ ප්‍රතිබද්ධය x ඍණ a. يعني එක තැනක ධන ඍණ මාරු කිරීම. එක තැනක විතරයි ඈ. ධන ඍණ මාරු කිරීම ඒකේ ප්‍රතිබද්ධය. මෙයාගේ ප්‍රතිබද්ධය මේක, මෙයාගේ ප්‍රතිබද්ධය මේක. හරිද? ওই දෙක එකට තියෙන කතාවක්. හරි. දැන් ඔයාට ඔන්න ඔය දේවල් ටික තමයි ලස්සනට පැහැදිලිව සීමාව ඇතුලේ තියෙන්නේ. හරිද? හරි. දැන් අපි ප්‍රශ්නෙට එමු. මොකද්ද මේකේ කරන්න තියෙන්නේ කියලා බලලා. හරිද? දැන් ඔන්න සීමාව කියලා දුන්නා. හරි. දැන් මේ ටික ඉවරයි. අපි එමු හොඳ ප්‍රශ්නයකට මේකේ. මේ ප්‍රශ්නේ ඇවිල්ලා මෙන්න මෙහෙමයි. ලිමිට් x බිඳුව වෙත යනකොට මොනවද තියෙන්නේ? tan x බෙදීම 2 ඍණ sin x බෙදීම 2 බෙදනවා x වර්ගය එතන වරහන් ඇතුලේ වර්ගමූලය ඇතුලේ x වර්ගය ධන x ධන 1 ඍණ වර්ගමූලය ඇතුලේ x වර්ගය ඍණ x ධන 1. අවුලක් නැහැනේ. ඕක තමයි ගාන. දැන් බලමු ඕක කොහොමද හදන්නේ කියලා. හරිද? හරි. දැන් සියල්ල ලියලා තියෙන්නේ. හරිද? දැන් ඔයාට මේ ගාන හදද්දී මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මුලින්ම කරන්න ඕනේ ඔයා මෙයාගේ මොකද්ද කරන්න ඕනේ? මුලින්ම මේකේ මේ තියෙන පදවලට අර දැන් x බිඳුවටනේ යන්නේ. ආදේශ කළා බලනවා. හරිද? ආදේශ කරා. උඩ x ට දානවා බිඳුව. එතකොට බිඳුවයි. tan බිඳුව කීයද? බිඳුවයි. මෙතනට බිඳුව දැම්මාම බිඳුවයි. sin බිඳුව එකත් බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් ගියාම උඩ බිඳුවයි. හරිනේ? හරි. ඊට පස්සේ මෙතනට දානවා බිඳුව. එතකොට මේක ඇල බිඳුවයි. බිඳුවයි මෙතන එකයි. එක තියෙන්නේ. ඊට පස්සේ ඍණ මෙතන බිඳුවයි 1. වර්ගමූල 1 ඍණ වර්ගමූල 1 එකත් බිඳුවයි. බිඳුව බෙදීම බිඳුව තියෙන්නේ. අර්ථ විරහිතයිනේ. එහෙනම් හරියන්නේ නැහැ වැඩි. කතාව හරියන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? මෙයාගේ අර්ථ විරහිතතාවය නැති කරන්න ඕන. ඒ කියන්නේ හරය ශුන්‍ය වීම නවත්තන්න ඕන. මේකේ තියෙනව නේද? x අඩංගු නිකන් වීජීය පද ටික. ත්‍රිකෝණමිතික පද ටිකක් තියෙනව නේද? හරි. ත්‍රිකෝණමිතික පද තිබුණොත් අර sin x යට x සමාන 1 කියන එක තියෙනව නේද? ඒක පාවිච්චි වෙනවමයි. අනිවාර්යෙන් පාවිච්චි වෙනවමයි. ඒ කියන්නේ මේ තියරිය ඕකට අහු වෙනවමයි. ඒක නිසා ඔයාට තියෙන්නේ දැන් මේක ફોකස් කරලා අරකට ඔළුවේ තියාගන්න ඊට පස්සේ වීජීය ප්‍රදය සුළු කිරීම කියන එකත් ඔළුවේ තියාගන්න. හරි. දැන් මේ වගේ එකක් ගත්තාම අපිට මේ වර්ගමූල මේ හොඳ පුරුදු ප්‍රශ්න. මේ වර්ගමූල කෑල්ලක් මෙහෙම දෙකක තියෙනකොට මේක එන කරදරයි.
අනික මෙතන මැද ඍණක් තියෙනවා. මෙයත් මේ පැත්තත් එකයි මේ පැත්තත් එකයි x ආදේශ කරපු ගමන් බිඳුව වෙනවා මේ පාර්ට් එක. මේ දෙක සුළු කරා. මෙතන වර්ගමූල හරි කරදරයි ඒක. අපි මේ වගේ ගානකදී මේ වර්ගමූලතාවය නැති කරන්න අපි ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. ප්‍රතිබද්ධය කියන්නේ මොකද්ද? දැන් කලිනුත් කිව්වා. අපි හිතමු x ඍණ a කියලා පදයක් තියෙනවා. ඒකේ ප්‍රතිබද්ධය x ධන a. හරිද? එතකොට මේ දෙක ගුණ කරොත් මොකක්ද දෙන්නේ? x ඍණ a x ධන a. ඒ කියන්නේ මේ තියෙන්නේ වර්ග දෙක අන්තරේ දෙකට කැඩිච්ච එක. හරිද? එතකොට දෙකට කැඩුනහම ඒ දෙක එකට ලියන්න පුළුවන් නේද? x වර්ගයේ ඍණ a වර්ගය කියලා. ඕක හදාගත්තොත් මේ x කියන කෙනා වර්ගමූල ප්‍රකාශනයක් නම් වර්ග වෙද්දි වර්ගමූල කැල නැතු යනවා. ඒකයි අපි ප්‍රතිබද්ධය පාවිච්චි කරන්නේ. හරි. මේකට යම් ඉඩ ප්‍රමාණයක් යනවා. මම ඒක නිසා මෙතනින්ම වැඩේ ගොඩ දාන්නම්. හරි. මම මුලින්ම කරන්නේ මෙන්න මේ කැලේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරනවා. කවුද මේකේ ප්‍රතිබද්ධය? මේ දෙන්නගේ ඍණනේ තියෙන්නේ. එහෙනම් ඒ දෙන්නගේ ධන තියෙන එකෙන් උඩයි යටයි දෙකම වැඩි කරනවා. x වර්ගය ධන x ධන 1 ධන වර්ගමූලය ඇතුලේ x වර්ගය ඍණ x ධන 1. උඩයි යටයි දෙකම මම ඔය කියන කෙනාගෙන් වැඩි කරනවා. ඉක්මනට බැලුවා වැඩේ ගොඩ දාගත්තා. හරිනේ? හරි. දැන් මොකද්ද කරන්නේ? දැන් ඊළඟ ස්ටෙප් එක තමයි ලිමිට් x බිඳුවට යනකොට මෙන්න මෙතන මේ tan කියන කෙනා. එයා ලියත හැකි sin යට cos කියලා නේද? එතකොට කවුද? x බෙදීම 2 මෙයත් x බෙදීම 2 ඍණ sin x බෙදීම 2. ඊට පස්සේ එයා ඉන්නවා ඒකට පොඩි වරහණක් දාගෙන ඉතුරු කෑල්ලත් ඔහොමම ලියන්න. කවුද ඉතුරු කෑල්ල? අර මේ ඉන්න කෙනා. වර්ග. ඒකට මුකුත් සුළු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? හරි. ඊට පස්සේ මේ යට x වර්ගය ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකටත් තාම සුළු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඩබල ගුණ කරාම කියන්නේ මේ වගේ එකක් නේ. එතකොට මෙයාගේ වර්ගයේ ඍණ මෙයාගේ වර්ගය කියලා මෙහෙම ලියත හැකියි. එහෙනම් මෙයාගේ වර්ගය එයාගේ වර්ගය ගන්නකොට වර්ගමූලය නැතුව යනවා. ඍණ මෙයාගේ වර්ගමූලය ගන්නකොට x වර්ගයේ ඍණ x ධන 1 වෙනවා. මෙහෙම ලිව්වොත් වැරදි. මොකද වැරදි? ඍණ ලකුණක් තියෙන්නේ. වර්ග වෙනකොට වර්ගමූලය නැතු වෙන එක ඇත්ත. හැබැයි ඍණ ලකුණක් තියෙන නිසා වරහණක් අවශ්‍යයි. හරි. දැන් තියෙන්නේ මේක පොඩ්ඩක් සුළු කරන්න. මෙයා ඍණෙන් වැඩි කරාම ඍණ x වර්ගයට ධන x වර්ගය කැපෙනවා. ඊට පස්සේ මේක ඍණෙන් වැඩි කරාම මෙතන x එකක් එනවා. එතකොට 2x. මෙයා ඍණෙන් වැඩි කරාම ඍණ 1යි. එතකොට ධන ඍණ 1කට ධන 1ක් කැපිලා යනවා. හරි. දැන් මට ඊළඟ පේලිය විදිහට x බිඳුව වෙත යනකොට මේ ගොල්ලොන්ගෙන් අදින්න sin x එකක් එළියට. sin x බෙදීම දෙකක් එළියට. දාන්න ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ 1යට cos x බෙදීම 2 ඍණ 1. අවුලක් නැහැනේ. ඊට පස්සේ මේ කෑල්ල එහෙමම ලියනවා. x වර්ගය ධන x ධන 1 ඍණ ධන ඊට පස්සේ x වර්ගය ඍණ x ධන 1 ලිව්වා. හරිනේ? මෙතන එනවා 2x මෙයත් එක්ක ගුණ වුණාම 2x ඝනය වෙනවා. හරිනේ? අවුලක් නැහැ නේ. ඔන්න ඔතනට යනකල් ලිව්වා. දැන් තාම ගාන මැද යන්නේ ඈ. තාම ලොකුවට හදලා ඉවර නැහැ. ඊළඟ ස්ටෙප් එක විදිහට මම ලියනවා limit x බිඳුව වෙත යනකොට මෙන්න මේ මට දැන් ඒක මම දැන් දැක්කේ මට මෙහෙම ලියනවට වඩා මෙතන අර sin එකත් එක්ක මේක x එකක් සෙට් කරන්න පුළුවන් නේද? ඒකට මට මේ වගේ පොඩි අයිඩියා එකක් එනවා. මෙතන sin x බෙදීම 2 ඔහොමම තියාගෙන මුගේ ඇත්තටම x එකයි දෙකේ ඉලක්කම එහෙමම තියලා අර කලින් තිබ්බ වගේ ඔන්න ඔහොම ලියලා දානවා. හරිද? ඔන්න ඔහොම ලියලා දානවා අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ උඩ සෙට් එකේ මෙයාගේ පොදු හරයක් ගමු. පොදු හරය තමයි cos x බෙදීම 2
එතකොට මෙයා මේකෙන් වැඩි කරාම 1 ඍණ cos x බෙදීම 2 කියලා ලියවෙනවා. හරිද? ඊට පස්සේ වර්ගමූලය ඇතුලේ x වර්ගය ධන x ධන 1 x වර්ගය ඍණ x ධන 1 කියලා ඕක ওই විදිහටම තියෙනවා. හරි. දැන් මට මෙන්න මේ වැඩේට යත හැකියි. මෙයත් එක්ක ගැලපෙන කෙනෙක් යට හදා ගන්න පුළුවන්. මෙතන තියෙන x බෙදීම 2 නම් මට මෙයාව දෙකෙන් බෙදලා දෙකෙන් වැඩි කරලා මේ ටික එකට ගත්ත හැකි නේද? කීයද? 1යි. 1යිනේ. ඔන්න ඕක තමයි පොයින්ට් එක. දැන් ඔන්න දැන් තේරුණා නේද? x බිඳුවට යන්නේ මෙයා බෙදීම මෙයා 1යි. එතකොට මේ කැලේ ටිකම නැති වෙලා යනවා. දැන් මෙතන තියෙනවා මෙයා බෙදීම මෙයා. මට පුළුවන් මේ බෙදීම පල්ලෙහාට ගන්න. හරි. එහෙනම් දැන් මම ඊළඟට කරන වැඩේ තමයි ඉඩ ඇති නේද? ඉඩ ඇති limit x බිඳුව වෙත යනකොට මම කරන දේ තමයි මේ ගාන ටිකක් ලොකුයි බරපතලයි ඒක නිසා චුට්ටක් ඉඩ යනවා. හරිද? මෙන්න මේකේ cos කැල්ල පල්ලෙහාට ගේනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ 1 ඍණ cos x බෙදීම 2. ඊට පස්සේ x වර්ගය ධන x ධන 1 ඊට පස්සේ ධන x වර්ගය ඍණ x ධන 1 ලියලා මේ cos x බෙදීම 2 පල්ලෙහාට ගන්නවා. cos x බෙදීම 2 පල්ලෙහාට ගත්තා. පල්ලෙහා ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? දෙවරක් 2 4යි 4යි x වර්ගය. 4යි x වර්ගය ඉතුරුයි. හරිනේ? හරි. දැන් ඊළඟට මම මෙන්න මේකේ පොඩි සුළු කිරීමක් කරනවා. හරිද? දැන් මෙතන කවුරු හරි හිතුවා දැන් සුළු වෙලා ඉවරනේ දැන් x ට 1 දාමු නේද කියලා බිඳුව දාමු නේද කියලා නෑ. එහෙම කරන්නේ නෑ අපි. මේක දාපු ගමන් මෙතන 1 වෙලා x ට බිඳුව දැම්මොත් cos බිඳුව 1යි එකෙන් එක ගියාම කෙලින්ම බිඳුවයි සෙට් එකම උඩ බිඳුව වෙලා යනවා. නෑ එහෙම නෙමෙයි කරන්නේ. මෙන්න මෙහෙමයි මේ වැඩේ යන්නේ. මෙතනින් පස්සේ මම මෙන්න මේ එක අයින් කරන්න පොඩි ගේමක් ගහනවා. ඒක තමයි limit x බිඳුව වෙත යනකොට මම ඕකට ලියනවා 1 ඍණ cos එකට ලියනවා මේ එක කැපිලා යන විදිය ප්‍රකාශනය. ඕල්ට ත්‍රිකෝණමිතිය මතකද? මෙහෙම එකක් තියෙනවා. cos 2x සමානයි 1 ඍණ 2 sin වර්ග x කියලා. මේ කෝණය මොකක් වෙලාද? භාගයක් කරලා ලියන එක. එහෙනම් මෙතන x තිබ්බනම් මෙතන x බෙදීම 2යි. මෙතන x බෙදීම 2 තිබ්බනම් මෙතන x බෙදීම 4යි. මට පුළුවන් මෙයා වෙනුවට මේක ඔතනින් ලියලා එක කපලා දාන්න. එහෙනම් මම කරන්නේ මෙතනට ලියනවා 1 ඍණ 2 sin වර්ගය x බෙදීම 2 x බෙදීම 4 කියලා. අවුලක් නැහැනේ. ඔන්න ඔහොම එකක් ලියනවා. ලියලා ඒක යටින් cos x බෙදීම 2යි 4යි x වර්ගයයි ගන්නවා. හරිද? අරගෙන ඉතුරු කෑල්ලට, ඒ කියන්නේ මෙන්න මෙයාට ඒකට සීමාව දානවා. ඒ කියන්නේ මට එයාට ලියත හැකි limit x බිඳුවට යනකොට ඔය හැල්ල. වර්ගමූල x වර්ග මම පොඩියට ලියන්නම් ඈ. මට මෙතන ඉඩමදි නිසා x වර්ගයේ ඍණ x ධන 1. ඕකට දැම්මොත් කීය දෙන්නේ? ඕකට දැම්මොත් කීය දෙන්නේ? කෙලවර පේන්නේ නැද්ද? මෙතනට බිඳුවයි බිඳුවයි 1යි මෙතන බිඳුවයි බිඳුවයි 1යි 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 මේ සියල්ල සුළු කරාම 2යි කියලා එන්නේ. හරිනේ? හරි. දැන් තියෙන්නේ පොඩි ඉතින් වැඩ කෑල්ලක් දාගන්න. මොකද්ද වැඩ කෑල්ල? limit x බිඳුවට යද්දී දැන් මෙතන එන්නේ සමස්තය 2යි කියලානේ. ඒ 2යි. ඕනනම් ඒ දෙකේ ඉලක්කම එළියෙන් තියන්නත් පුළුවන් නැත්නම් අග කෙලවරෙන් දීලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එකට එක කැපෙනවා 2 sin වර්ගය x බෙදීම 4 cos x බෙදීම 2 එහෙම්මමයි 4ක් තියනවා නේද? ඒක එහෙම්මම තියන්න. x වර්ගය තියෙන්නේ. ඒක ලියන්න x වතාවක් x කියලා. දැන් ගාන හදලා ඉවරයි වගේ තමයි. මොකද්ද සීන් එක? මෙතන තියෙන්නේ sin වර්ගය x බෙදීම 4නේ. ඕක මට මෙහෙමත් ලියත හැකිනේ. අවුලක් නැහැනේ. sin වර්ගය කියන්නේ sin පද දෙකක ගුණිතය. හරි. දැන් බලන්නකෝ මේක වගේ මේ
මේ පදේ මෙතන තිබ්බනම් එකයිනේ. එහෙනම් x බෙදීම 4ක් මෙතන තිබ්බනම් ඒකත් එකයිනේ. එහෙනම් මං මෙයා 4ෙන් බෙදුවාම 4ෙන් බෙදලා 4ෙන් වැඩි කරනවා. මේ ටික කීයද? මෙයා එකයි. මේ කෑල්ලත් 4ෙන් බෙදලා 4ෙන් වැඩි කරනවා. මේ ටික කීයද? මේ ටික සෝරි. එතනින් නෙමෙයි 4 ලියන්නේ මෙතනින් ඈ. මට ඒක ලියපු විදිහ අවුලක් තියෙන්නේ. මෙන්න මෙතනට වැඩි කිරීම දෙක උඩනේ තියෙන්නේ. මෙයා මෙතනින් 4ෙන් බෙදුවා නම් එතනමයි 4ෙන් වැඩි කරන්නේ. මෙයා 4ෙන් බෙදුවා නම් එතනම තමයි 4ෙන් වැඩි කරන්නේ. හරි. ඉස්සෙල්ලාගේ පොඩි මිස්ටේක් එකක්. හරි. දැන් ඔයාට මෙයා එකයි මෙයා එකයි. ඇයි මේ කෑල්ලම එකයිනේ. මේ ටිකත් එකයි. ඊට පස්සේ දැන් කෙලින්ම x බිඳුවටනේ. මෙතනට බිඳුව දාන්න. x බිඳුව වෙච්ච ගමන් cos බිඳුව කීයද? ඒකත් එකයි. හරිනේ? හරි. දැන් ඔයාට තියෙන්නේ උඩ තියෙනවා 2යි මෙතන 2යි දෙවරක් 2 4යි. ඒ 4ට මේක එක 4ක් කැපෙනවා. ඉතුරු වෙන්නේ කීයද? 4 වරක් 4 16 විතරයි. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ 1 යට ඊතලයක් 1 යට 16. ඔන්න ඕක තමයි උත්තරේ. බලන්න දැන් සීමාව සිද්ධාන්ත ටික මතක් කරා. ටිකක් හොඳ ලොකු ප්‍රශ්නයක් හැදුවා. මෙතන තියෙනවා ප්‍රතිබද්ධයෙන් වැඩි වෙන අවස්ථාව. එතකොට සුළු කිරීම කෑල්ල. ඊට පස්සේ ත්‍රිකෝණමිතික පද සුළු කිරීම කෑල්ල අහුවෙනවා. ඒක ඇතුලේ ත්‍රිකෝණමිතිය සුළු කිරීමුත් අහුවෙනවා. සියල්ලම අහුවෙච්ච විදිහේ හොඳ තනි ප්‍රශ්නයක් මේක. කෙටි ප්‍රශ්නයක් වුණාට මේක ඇතුලේ සියලු සිද්ධාන්ත ටික අහුවෙන්න තිබ්බා. එකයි අහුවෙන්නේ නැත්තේ මොකද්ද? අර x ගෙන්වෙනි බලය ඍණ a ගෙන්වෙනි බලය බෙදීම x ඍණ a. ඒක විතරයි අහුවෙන්නේ නැත්තේ. ඉස්සරහට ගණන් වලදී තව අහුවෙයි. හරිනේ ඒවා. දැන් මෙන්න මේක පැහැදිලිව ඕගොල්ලෝ ලියා ගන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් මාත් එක්කම ලියා ගන්නවා නම් හොඳයි. හරියට ලියාගත්තා නම් ගේමක් නැහැ. දැන් කරන්න ඕනේ ඊට පස්සේ මොකද්ද? මේකට අදාළ සම්පූර්ණ සිද්ධාන්ත ආයෙ නෝට් එකක් පෙරලලා බලලා තව පාස් පේපර්ස් ප්‍රශ්න ටිකක් වැඩිපුර මේක ඇතුලේ කරන්න. හරි. මේක ලියා ගන්න ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අහන්න.